හායි යාළුවනේ. ඉතින් කොහොමද ඔයාලට? ඉතින් ඔන්න අම්මයි දුවයි YouTube channel එකකින් අලුත් වීඩියෝ එකක් එක්ක තමයි ඔයාලා ඉස්සරහට ආවේ. ඉතින් අද දවසේ අපි ලෑස්ති වෙන්නේ කුකුල් මස් ව්‍යංජනයක් කොහොමද ඉතාම ලේසියෙන් පහසුවෙන් පුංචි වෙලාවකින් හදාගන්නේ කියලා ඔයාලත් එක්ක දැනුම බෙදා ගන්න. ඉතින් අද මේ බෝඩිමේ ඉන්න ගමන් අද නිවාඩු දවසේ හිතුණා කුකුල් මස් ව්‍යංජනයක් හදන්න කියලා. ඉතින් ඒකම හිතුණා ඒකත් පොඩි වීඩියෝ එකක් අරන් ඔයාලට එක්ක බෙදා ගන්න කියලා. ඉතින් මුලින්ම අපි මේ ලෑස්ති වෙන්නේ කුකුල් මස් ටික කපලා හොදලා පැත්තකින් තියාගත්තා. ඊට පස්සේ දැන් මේ භාජනයක් ලිපේ තියලා හදන්නේ මුලින්ම තෙම්පරාදු කරගන්න මේ ටික ඔක්කොම. ඉතින් අපි ඒකට ලෑස්ති කරගත්තා. මේ තියෙන්නේ සෝදලා අපි පැත්තකින් තියාගත්ත කුකුල් මස් ටික. ඊට පස්සේ ලූණු ටිකක් කපලා පැත්තකින් තියාගත්තා. ඊට පස්සේ රම්පේ කරපිංචා, ඊට පස්සේ සුදු ලූණු, ඉඟුරු දෙක එකතු කරලා කොටලා ඒකත් අරගත්තා. ඊට පස්සේ ගම්මිරිස් කුඩු. ඉතින් තෙල් ටිකක් ලිපේ තියලා මේ ටික තෙම්පරාදු කරගන්න තමයි හදන්නේ. ඉතින් ඕගොල්ලන්ට කියන්න ඕනේ මුලින්ම මේ චිකන් ටික හොඳට හොදලා කපලා අරගෙන ඒක අපි මුලින්ම සීසන් වෙන්න තියනවා. ඒකට අපි දානවා ගම්මිරිස් කුඩු නැත්තම් ගම්මිරිස් ඇට ටිකක් පොඩ්ඩක් වංගෙඩි දාලා කොටලා තමයි මම නම් ගත්තේ. කොටන්න එකක් නැහැ මේ නැති නිසා. ඉතින් ගම්මිරිස් ටික කුඩු කරලා ගත්තා. ඊට පස්සේ ඒකට කහ ටිකකුයි ඊට පස්සේ ලුණු ටිකකුයි මික්ස් කරලා කුකුල් මස් ටික හොඳට මික්ස් කරලා ඒ ටිකත් එක්ක සීසන් වෙන්න ටිකක් වෙලා වහලා තියලා තිබ්බ පැත්තකින්. ඊට පස්සේ ඒකට දාන ලුණු පහේ ටික ලෑස්ති කරගත්තා. ඒකෙදි මුලින්ම සුදු ලූණුයි ඉඟුරුයි කොටලා පැත්තකින් තියාගත්තා. ඊට පස්සේ රම්පේ කරපිංචා, ඊට පස්සේ රටලූණු, ඊට පස්සේ ලුණු කුඩු අනේ ටික තමයි ගත්තේ. ඉතින් බෝඩිමේ ඉන්නේ ගොඩාක් දේවල් නැහැ මේකට දාන්න. ඉතින් මුලින්ම ඉඟුරු සුදු ලූණු ටික තෙල් ටිකක් ලිපේ තෙල් ටික රත් වුණාට පස්සේ මුලින්ම ඉඟුරු සුදු ලූණු ටික දාගත්තා. ඊට පස්සේ ඒක රන්වන් පාට වෙනකම් බැදුනට පස්සේ ඊට පස්සේ රම්පේ කරපිංචා රටලූණු ටිකත් එකතු කරගත්තා තෙල් එකට. ඊට පස්සේ ඒ ටික ටිකක් අඩු ගින්දරේ බැදෙන්න දෙනවා. ටිකක් රන්වන් පාට වෙනකම් මේ ටික බැදෙන්න ඕනේ. ඒකම යාළුවනේ එතකොට මේක අපි හදන්න ගන්න කලින් මිරිස් ටිකක් බැදලා අරගත්තා. බැදපු මිරිස් කුඩු නැති නිසා මිරිස් කුඩු 3-5 කුඩු කබලේ දාලා බැදලා හදලා පැත්තකින් තියාගත්තා ඒකත්. ඊට පස්සේ ඉතින් ගෙනාගෙන ආපු මිරිස් වගේක් තිබ්බා. ඉතින් ඒකෙන් මිරිස් කරා දෙකකුත් එකතු කරා. තව ටිකක් මේක රස කරගන්න ඕන නිසා. ඉතින් ඔයාලටත් පුළුවන් ලේසියෙන් පහසුවෙන් හදාගන්න ගොඩාක් ಜಾති නැහැ. ඉතින් මේ ළඟ තියෙන දේවල් වලින් රසවත්ව මෙන්න මේ විදිහට කුකුල් මස් ව්‍යංජනයක් හදාගන්න. දැන් ඔයාලට පේනවා ටිකක් මේක රන්වන් පාට වෙනකම් බැදීගෙන එන්නේ. ඔන්න ඊට පස්සේ දැන් බැදලා අපි පැත්තකින් තියාගත්ත මිරිස් කුඩු 3-5 කුඩු ටික දැන් මේකට එකතු කරනවා. මේක නම් ගොඩක්ම මේක බැදෙන්න දෙන්නේ නැහැ. මේක එකපාරක් මේ බැදලා අරගෙන නිසා නැත්තම් කර වෙන්න බලනවා. ඔන්න දැන් මේකට අපි ඊට පස්සේ එකතු කරනවා අර සීසන් වෙන්න තියාගත්ත කුකුල් මස් කෑලි ටික මේකට එකතු කරනවා. ඉතින් මේකේ මම ඔයාලට කලිනුත් කිව්වා මේක සීසන් වෙන්න කියලා මේකට දාලා තියෙන්නේ කහ කුඩු චුට්ටයි ගම්මිරිස් කුඩු ටිකයි ලුණු කුඩු ටිකකුත් තමයි දාලා තියෙන්නේ. ලුණු නම් පොඩ්ඩයි දැම්මේ. මොකද අපි මේ ව්‍යංජනය හදාගන්නදී අපි ලුණු දානවා තවත්. ඒ නිසා පොඩ්ඩක් එකතු කරා. ඊට පස්සේ දැන් මේ මිශ්‍රණයට කුකුල් මස් කෑලි ටික එකතු කර ගන්නවා.
මේ මස් එක හදාගන්න මැටි ඇතිලියක් තිබ්බනම් තවත් මේක රහයි. ඉතින් බෝඩිමේ මැටි ඇතිලියක් නැහැ. ඉතින් මේක තමයි තිබුණේ. ලොකු භාජනයක් ඕනේ මේක ඉදෙන්න. ඒ නිසා ඉතින් මේ භාජනය ගත්තේ. ඔයාලට මැටි භාජනයක් තියෙනවා නම් මේක උයන්න අරගන්න. තවත් එතකොට මේක රසයි. දැන් ඔන්න ලිපායොන් කළා මද ගින්දරේ මේ ටික මේ කුකුල් මස් කෑලි ටික දැන් හොඳට තැම්බෙන්න ඕනේ. ඉතින් ටිකක් වෙලාවකින් වතුර චුට්ටක් එකතු කරනවා. හැබැයි මුලින්ම තෙල් වලින් මේක පොඩ්ඩක් තැම්බෙන්න දෙනවා. ඔයාලට මේක වහන්න නැතුවත් හදාගන්න පුළුවන්. මම ඉතින් ඉක්මනට මේක මේ තැම්බෙන්න ඕන නිසා පොඩ්ඩක් වහලා තිබ්බා. ඉතින් ඔන්න මට ලුණු එකතු කරන්න අමතක වුණා. ඔන්න දැන් ලුණු ටිකකුත් එකතු කරනවා. ඔයාලා මේකට මුලින්ම ලුණු එකතු කරන්න. මම මේ සීසන් වෙන්න තියෙද්දි ලුණු ටිකක් එකතු කරපු නිසා පොඩ්ඩක් එකතු කරනවා. ඒක ඉතින් ඔයාලට පොඩ රහ බලලා එක එක්කෙනාගේ රහ අනුව මේක ලුණු නම් එකතු කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට ඕගොල්ලන්ටත් කුකුල් මස් ව්‍යංජනයක් හදාගන්න පුළුවන්. හරිම පහසුයි. ගොඩක් කුළුබඩු මම මේකට එකතු කරේ නෑ. මොකද ගොඩක් කුළුබඩු නැහැ. අවශ්‍යම ටික තිබුණා. ඉතින් ඒ නිසා මේක දැන් රසවත්ව හදාගන්නත් ඕනි. මේකට ඉතින් තවත් කුළුබඩු එකතු කරා නම් ගොඩක් රසයි. මෙන්න දැන් ටිකක් තැම්බීගෙන එන්නේ. මේකේ කුකුල් මස් කෑලි ටික හොඳට තැම්බෙන්න ඕනි. ඉතින් ඒ නිසා ඔන්න මේක රසවත් කරගන්න ඕන නිසා මස් කරි කුඩු පොඩ්ඩක් එකතු කරා මේකට. මේක අවශ්‍යම නැහැ. ඉතින් ගොඩක් කුළුබඩු එකතු කරා නම් ඒක අවශ්‍යමත් නැහැ. හැබැයි ඉතින් ඒවා ටිකක් එකතු කරොත් තවත් රසයි. දැන් අද නිවාඩු දවසේ හැමෝම මේ පිටිපස්සට වෙලා ඉන්නවා. දැන් මේක ඉක්මනට හදනකම් හදන්නේ කොයි වෙලාවෙද කියලා බත් කන්න ඉක්මනට. දැන් ඔයාලට පේනවා ඇති ලස්සන රස පාටක් තියෙනවා මේකේ. හැබැයි තාම තැම්බිලා මදි මේක. මේක දරලිපක හැදුවා නම් අපිට මද ගින්දරේ වහලා තියන්න තිබුණා. ගෑස් එකේ නිසා ඉතින් ඉක්මනට වතුර ඉක්මනටම හිඳනවනේ. ඒ නිසා ඉතින් ඉක්මනට මේක තැම්බෙන්න ඕන නිසා වහලා තියෙනවා. ඔන්න දැන් අපි මෙන්න මේ වෙලාවේ වතුර පොඩ්ඩක් එකතු කරනවා මේක තැම්බෙන්න තව පහසු වෙන්න. මුලින්ම තෙල් වල තෙම්පරාදු වෙන්න දුන්නා. ඊට පස්සේ ටිකක් වෙලා තියලා ටිකක් අර වේලෙන්න වගේ ගත්තට පස්සේ අපි මේකට වතුර ස්වල්පයක් එකතු කරනවා. මේකෙදි තෙල් චුට්ටක් වැඩිපුර දාගත්තා නම් ඔයාලට වතුර එකතු කරන්න ඕනෙත් නැහැ. එහෙනම් තෙලෙන්ම මේක තැම්බෙන්න දෙන්න පුළුවන්. මම තෙල් පොඩ්ඩයි එකතු කරේ. පස්සේ වතුරෙන් තැම්බෙන්න දෙන නිසා. නැත්තම් ඔයාලට මේක තෙලෙන්ම තම්බ ගන්නත් පුළුවන්.
දැන් හොඳ සුවඳක් එනවා. ඉතින් දැන් කටට කෙලවුණා මේක ඉක්මනට කන්න අපි කට්ටියට. දැන් බලනවා මේකට ලුණු ඇද්ද කියලා. ඔයාලටත් පුළුවන් ඉතින් ලුණු රස බලලා ලුණු මදි වගේ නම් ටිකක් එකතු කරගන්න. මම ඒකයි කිව්වේ වැඩි කරගන්න එපා. චුට්ට චුට්ට දාන්න ලුණු නැත්තම් වැඩි වුණොත් එහෙම කාලා හමාරයි ඉතින්. අපේ ව්‍යංජනෙට පොඩ්ඩක් ලුණු මදි වගේ නිසා ඔන්න චුට්ටක් එකතු කරා තවත්. ඔන්න දැන් ඉතින් කුකුල් මස් ව්‍යංජනය හදලා ඉවරයි. ඉතින් ඔන්න ඔයාලටත් පුළුවන් මෙන්න මේ විදිහට හරිම සරල විදිහට පහසු විදිහට අඩුම කුළු බඩු වර්ග කීපයකින් මෙන්න මේ වගේ රසම රස කුකුල් මස් ව්‍යංජනයක් හදාගන්න. එහෙනම් ඉතින් යාළුවනේ ගිහින් එන්නම් අලුත් දවසක අලුත් වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙන්නේ සමුගන්නේ. ඉතින් එතෙක් ඔබට සුබ දවසක්. අපේ වීඩියෝත් එක්ක එකතු වෙලා ඉන්න දිගටම කියලා ආරාධනා කරනවා. ඒ වගේම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න, අපිට කමෙන්ට් කරන්න, ලයික් කරන්න කියලාත් ආරාධනා කරනවා. ඉතින් එහෙනම් යාළුවනේ ගිහින් එන්නම් අලුත් වීඩියෝ එකකින් හම්බෙන්න බලාපොරොත්තු වෙන සමුගන්නවා. සියලු දෙනාටම සුබ දවසක්.